Hi guys, අයබෝවන්. අපි ඇවිල්ලා ඉන්නේ කොළඹ BMI CH එකේ තියෙන බුක් ෆෙයාර් එකට. අපි දවස් 4ක් විතර බලන් හිටියා බුක් ෆෙයාර් එකත් පටන් අරගෙන පොඩ්ඩක් සායනක අඩු දවසක් කියලා එනකන් අඟහරුවා අද දවස වෙනකම් බලන් ඉඳලා ආවා. හැබැයි අද මාසෙටකට තියෙන වාහනේ දාන්න විදියකුත් නැහැ ඇතුළේ. ඒකත් එළිය දාලා අපි යනවා බුක් ෆෙයාර් එක ඇතුළට. ගිහලා බලමු ඇතුළේ තත්ත්වය මොකද කියලා. මේ වාහන බෝලේ දින කිලෝමීටර් ගණන් වලින්. කවදා පොත් ගන්න වෙයිද දන්නේ නැහැ. මෙච්චර සෙනඟක් පස්සේ ගිහිල්ලා බලමු. යා. කීයද දෙකට එක? දෙකක්. දෙකක් දෙන්න කියලා 500ක් දුන්නානේ. පොඩ්ඩෙන් වල. මම මේකක් ගන්නද? හරි, thank you. රිම්පි කිඩ් එක එකක් 2065යි. සීරියස්ලි ඔක්කොම ඔත් තියෙනවා. එක පතක් 2065ක් විතර තමයි. ඩිස්කවුන්ට් දාලා හරි ප්‍රයිසස් තමයි මෙතන තියෙන්නේ. automation විය පරිවර්තන පොත් තියෙනවා 1500ක් වගේ වෙන්නේ. මෙන්න ගන්න පොතක් තියෙනවා. ලුණක් තියෙන එක තමයි. දැන් වෛරල් වෙච්ච පොතක්, වෛරල් වෙන පොතක්. ඊට පස්සේ මම තව ගන්න ආසාවෙන් ආපු ලුණා චින්තන ධර්ම දාසක ලුණා චින්තන ධර්ම දාසකේ 1600යි. මහාන් රාජ් මඩවලගේ ටොක්සික් තියෙනවා ඒක 1650යි. හරි පොත්වලට වැටෙපාද? කියන්නේ 100කට අලුත් බෝලේ ලස්සනට හදලා තියෙනවා. මෙන්න මේ වගේ බුක් පැක්ස් වලක් අපිට එක්ක මාරම ලස්සනයි මේ ටික. ඒ කියන්නේ පොත් ටික කියවනටත් වඩා මීඩියා රෙකෝඩ්ස් එක ඉදලා ගිහලා තියාගෙන ඉන්න හිතෙනවා. මම හිතන්නේ රුපියල් 50000ක් 60000ක් වගේ රේන්ජ් එකක් අතර තමයි යන්නේ මේ බුක් පැක්ස් ටික. ඊට පස්සේ මෙන්න තියෙනවා චමින්දියට එන ගාන නෙමෙයි. චමින්දිය තමයි හෙනේ. මොන කට්ටිය පුළුවන් චමින්ද වැඩි ප්‍රොමෝෂන් කරගෙන යන්න මම පොතක් කියලා මම හිතනවා. ඊට පස්සේ අපි යන්නේ මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ පොත් තියෙන බුක් ස්ටෝල් එකට. නැති සෑහෙන නවකතා, කෙටි කතා, විචාර සෑහෙන ගොඩක් තියෙනවා. මම හිතන්නේ මඩ දුව අපි හැමෝම කියවලා තියෙනවා. තාමත් මාර තීනියක් කියන පොතක්. යාවා හෝල් D එකට මම අස්සම් කරා. මං අතන එක තැනක අස්සම්. තව තැනක අස්සම් කරන්නද? 10 තැනක හරි ගහන්න. සපෝට් එක කියන්න ඕන ඔකට. නැත්තා. මම ඕක හරහට කියන්නේ. බූතා විශ්ේ දිනවා. මගේ ෆේවරිට් එක හම්බෙලා.
ප්‍රකාශන කුටියට මෙතන මාර්සෙනගක් ඇවිල්ලා ඉන්නවා. මේ ඔක්කොම සෙනග ඇවිල්ලා ඉන්නේ එක පොතක් කිනුවෙන් එක කතුවරෙක් වෙනුවෙන්. ඒ තමයි ටොක්සික් කියන පොතේ කතුවරය වෙන මොහන් රාජ් මඩවල මහත්තයා හම්බෙන්න. එයාගේ සයින් එකක් ගන්න බලන්න මේ ඔක්කොම හිටියේ. අන්න ඔබට දැන් පේනවා තියා එනවා. ඇත්තටම මම මෙතනට ගියත් එයාගේ සයින් එකක් ගන්න බලාගෙන තමයි. හැබැයි ඉතින් එතන ඉන්න ශ්‍රේණික එක්ක මං හිතුවා තව පැයකටවත් මට එන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් මම වැඩේ අතහැරලා පස්සේ සයින් එකක් ගන්න බලාගෙන එතනින් ආවා. මේ පාර බුක් ෆෙයා එකේ සෑහෙන ෆුඩ් ස්ටෝල්ස් එහෙම තියෙනවා. ෆුඩ් ස්ටෝල් ගොඩක් තියෙනවා. තව එක තියෙනවා එන්න කීපෙන් කී අපි යන්නේ මේ ෆුඩ් කෝට් එක වගේ ඉඩයකට දැන්. Thank you. හරි අපි පොත් අරගෙන ඉවරයි. ඔක්කොම පොත් ටික මෙන්න මේ ලොකු බෑග් එකේ දාගත්තා. දැන් වාහනේට යන ගමන් තියෙන්නේ. එහෙනම් මේ vlog එක මෙතන ඉවර කරන්න. අපි ගිහිල්ලා බලමු අරන් දීලා පොත් මොනවාද කියලා. ජය වේවා.